මම මේ හදන්නේ කිසිම ලස්සනක් නැතුව ඔහේ පාළුවට ගිහින් තියෙන මගේ කුස්සියේ කවුන්ටර් টොප් එකයි ඒ එක්කම තියෙන බිත්තියයි දෙකම ලස්සන කරගන්න. එහෙනම් එන්නකෝ මම ඒක කොහොමද කරේ කියලා බලන්න. හැමෝම ආසයිනේ තමන්ගේ ගෙදරට වගේම ගෙදර කුස්සියේ කවුන්ටර් টොප් එකක් ටයිල් කරගන්න. අපේ ගෙදර අයටත් එහෙම පොඩි ආසාවක් තියෙනවා. දැන් අපි හැමෝම ඒ වෙනුවෙන් සල්ලි ඉතුරු කරන ගමන් තමයි තියෙන්නේ. ඒ දවස වෙනකම් මෙතන ලස්සනට තියෙන්න ඕන නිසා මං හිතුවා ගෙදර තියෙන දේවල් වලින්ම මෙතන ලස්සන කරගන්න. මේ කාපට් කෑල්ලෙන් මෙතන තියෙන කොටස විතරයි කවර් කරගන්න පුළුවන් උනේ. ගෑස් ලිප තියෙන පැත්ත නම් කවර් කරගන්න බැරි වෙච්ච නිසා ඒ කොටස ඉතුරු කරගත්තා. කවුන්ටර් টොප් එකට නම් කාපට් එකක් තමයි දාගත්තේ. දැන් මේ හදන්නේ බිත්තියට දාන්න ඕන ටික හරි ගස්ස ගන්න. ගෙදර තිබ්බා රැපින් පේපර් වගේක්. ඒ වගේම අයින් කරන ඉටිකොල වගේකුත් තිබ්බා. මම මේ හදන්නේ රැපින් පේපර් ටික ඒ ඉටිකොලෙන් එක පැත්තක් වහගන්න. සෙලෝ ටේප් එහෙම ගහලා වතුර ඇතුළට යන්නේ නැති වෙන්න මම මේක හොඳට තද කරලා අලව ගත්තා. එහෙම නැති වුණොත් වතුර ගිහිල්ලා ටක් ගාලා මේ කොලේ දිරනවා. මේවා නම් ඉතින් වැඩි කන්න හොඳ නැති දේවල්නේ. වැඩ කරන ගමන් ආව ෂණික බඩගින්නට තමයි මේ හදාගත්තේ. ඔන්න මං කාලේ ඉවර වෙලා කවුන්ටර් টොප් එකේ වටේ තියෙන බිත්තියට අලවන්න ඕන ටික ඔක්කොම හදාගත්තා. ඒ වගේම කබඩ් එකේ බඩු අහුරන්න මං පෙට්ටි වගේකුත් අලව ගත්තා. මං වැඩ ටික කරන්න පටන් ගන්න කලින් රෙදි ටික හේදෙන්න දැම්මා. වැඩ කරලා ඉවර වෙනවත් එක්කම රෙදි ටික හේදිලා තිබ්බා. දැන් මම මේ හදන්නේ ඒ රෙදි ටික වේලෙන්න දාගන්න. මේ දවස්වල නම් තද පෑවිල්ලක් තමයි තියෙන්නේ. රෙදි ටික වේලෙන්න දාලා ඉතුරු වැඩ කරන්න කලින් මාත් නාගත්තා. නාලා ඉවර වෙලා තමයි ඉතුරු වැඩ කරන්න පටන් ගත්තේ. අද ගෙදර කවුරුත් හිටියේ නෑ. හැමෝම එක එක වැඩවලට ගිහිල්ලා තමයි හිටියේ. ඒක නිසා මට අද මේ වැඩේ තනියම තමයි කරගන්න උනේ. මං ඉතින් හැමෝත් එක්කම වැඩක් කරනවට වැඩිය මගේ සැනසෙල්ලේ තනියම වැඩක් කරගන්න තමයි මම කැමති. මම මේ දේවල් වීඩියෝ කරලා YouTube එකට දාලා ඔයාලත් එක්ක බෙදාගන්නේ. කවදා හරි දවසක මේ දේවල් බලලා අපිට අපි ඒ කාලේ කොහොමද හිටියේ කියලා බලලා සතුටු වෙන්න පුළුවන් නිසා. දැන් නම් ඉතින් වැඩේ අවසානෙටම ඇවිල්ලා තමයි තියෙන්නේ. මේ දැන් හදන්නේ කාපට් එකයි ඉටි කොලේ දෙකම එකට අල්ලලා කළු පාට සෙලෝ ටේප් එකක් ඇදගන්න. කළු පාට සෙලෝ ටේප් එකක් ඇදගත්තාම කාපට් එකයි ඉටි කොලේ දෙකම වෙනම පේන්නේ නැහැ. දෙකම එකට තියනවා වගේ තමයි පේන්නේ. මේක තමයි ඉතින් අවසන් නිමාව. දැක්කහම S2 අහකට ගන්නවත් හිතෙන්නේ නැහැ. ඒ තරම්ම ලස්සනයි. ටයිල් අල්ලලා වගේම තමයි පේන්නේ. කාපට් එකයි ඉටි කොලයයි ගහලයි කියලා කොහොමවත් හොයාගන්න බෑ.